කුණු ගඳ ගහන, පල් ගඳ ගහන හේතුවේ නැත්තම් ළඟට යන්න බැරි ටිකක්. පොදර කරලා පවුඩර් ටිකක් ගෑවම කියනවා මම සුවඳයි. බලන්න අපි වගේ අන්ධයෝ ටික කොච්චර මෝඩද. කනෙන් කුණු දෙනවා, ඇහෙන් කුණු දෙනවා, නාහෙන් කුණු දෙනවා, කටින් කුණු දෙනවා, කිහිලි වලින්, ඉකිලි වලින්, මල මුත්‍ර මාර්ග වලින් කුණු දෙනවා. එක තැනක්වත් හොඳ එකක් දෙන්නේ නැහැ. හැබැයි අපි කොච්චර වටිනාකමක් දීලා තියෙනවද? කොච්චර ආදරේ නම්. ඉතින් කෙස් ගහකින් බත් එකට වටනවා ඔක කන්න බැරිය. කවුරුත් කනවද? හැබැයි බත් එක පොලේ ගහන්න ලෑස්ති. මෙන්න අපි බොහා බොරුවක් කරගෙන යන්නේ. අවංක නැහැ. පිරිසිදු නැහැ අපි. අපි අපේ වැඩේ කරගන්න ලෝකය රවට්ටගෙන යනවා. එයා අපිව රවට්ටනවා. අපි එයාව රවට්ටගෙන අපේ වැඩ ටික කරගන්න. එහෙනම් මේ සසරේ ගමනේ මේ ජීවිතය ඇත්ත දැනගන්න. ඇත්ත දැනගෙන අර්ථයක් ඇති කෙනෙක් වෙන්න. හරයක් නැති බව පරම සත්‍යයක්. ඒක දැනගත්තොත් ඔබ ගැලවෙන බවත් පරම සත්‍යයක්. දුක්ඛ සත්‍ය ඕක. සමුදය දකින්නවා, නිරෝධය දකින්නවා, මාර්ගය දකින්නවා. ඊට පස්සේ පරප්‍රත්‍ය රහිත වෙනවා. කොච්චරයි කරගන්න තියෙන්නේ. අපි හොඳ ඒවා හොය යනවා. ඉතින් ගියාත්මේ හොඳ එකක් හම්බුණා නම් අපි මෙතන ඉන්නවද? ගියාත්මේ දෙයියෙක් කියලා හිතන්නකෝ අපි ඔක්කොම දිව්‍ය ලෝකේ හිටියේ. එන වැඩ ටිකක් තිබුණා. හොඳ දේවතාවියෝ ඔක්කොම පිරිවරන් හිටියා. හොඳ එකක් හම්බුණා නම් ඒ දිව්‍ය ලෝකේ හොඳ නම් අපි අද මෙතනට එනවද? ඒක සාර එකක් වුණා නම් එනවද? නෑ අපි අද මෙතෙන්ට ආවේ. බ්‍රහ්මයා වෙලා හිටියත් දිව්‍ය ලෝක සක්විති රජ වෙලා හිටියත් ගියාත්මේ ඒක ඉවර වෙලානේ. අපි අද මෙතනනේ. දැන් මේකෙත් අවුරුදු දැන් 10ක් ගෙවුණා, 25ක් ගෙවුණා, 15ක් ගෙවුණා, 50ක් ගෙවුණා. දැන් මේකත් ගෙවෙනවා. ඒකාන්තයෙන් මේක අවුලක් තියෙන බව දන්න. එහෙනම් මේකෙත් හරයක් තියෙන එකක් හම්බෙලා. ගියේ එකෙත් නෑ, මේකෙත් නෑ. එහෙනම් ඊළඟ එකේ කොහෙන්ද හරයක් තියෙන එක? හැබැයි අපේ බලාපොරොත්තුව මේ අසාරව දන්නේ නැති හින්දා රූප බලන බලාපොරොත්තුව බහින්නේ නෑ. ශබ්ද අහන බලාපොරොත්තුව, ඉඹින බලාපොරොත්තුව, රස විඳින බලාපොරොත්තුව, පහස ලබන බලාපොරොත්තුව නැති වෙන්නේ නෑ. කයට බැරි වුණත් බලාපොරොත්තු තියාගෙන මැරිලා ආපහු ඒ බලපු විදියට ওই ටික බලලා තිබුණා නම්, බලු විදියට අහලා තියෙනවා නම්, බලු විදියට ඉඹලා තියෙනවා නම්, බලු විදියට ලෙව කාලා තියෙනවා නම්, බලු විදියට පහස ලැබලා තියෙනවා නම් බල්ලෙක් වෙලා උපදිනවා. ඔන්න ඔය ටික හරක් විදියට කරලා තිබුණා නම්, පෙරේත විදියට කළා තිබුණා නම්, ගොන් විදියට කරලා තිබුණා නම් ඊට අදාළ જાතිය බිහි වෙනවා. නාක විදියට නරක විදියට කළා නම් නිරේ උපදින. ඔන්න පටිච්චසමුප්පාදේ කිව්වේ ඒකයි. හැබැයි අසාරයි කියලා දැනගත්ත කෙනා, ඒ අසාරයි කියලා දැනගත්ත මොහොතේ ඉඳන් බලාපොරොත්තු වැඩි කරන්නේ නැහැ, අඩු කරනවා. ඔන්න ඔය බලාපොරොත්තු අඩු කරන කෙනාගේ කවදාරි බලාපොරොත්තු බිඳුවට බහැලා ගිය දවසට කියනවා රහත් වෙනවා කියලා. බලාපොරොත්තු බිඳුවයි රහත් ඵලයේ පූර්ණයයි. බලාපොරොත්තු නැති නිසා මතු එකකට යන ශක්තිය නැහැ. එහෙනම් ආපහු මතු කුණ කන එක නවතින. ඔන්න පාර, ඔන්න ගමන. එහෙනම් අද මේ දහම අහලා මාත්‍රයක් හරයක් නැති අසාර අනාථ දෙයක් මේ අපි කරන්නේ. වටිනාකමක් ලැබෙන එකක් මේ ලෝකේ නෑනේ කියලා ඔබට මාත්‍රයක් හරි තේරුණා නම් ඔය ටික හොඳටම ඇති. ඕකයි ධර්මාවදී, ඕක තමයි පළවෙනි පඩි. ඕකෙන් ගොඩ යන්න පුළුවන්. අර එකවරක් හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්සේගෙන්, බුදුහාමුදුරනේ මේ ලෝකේ කිසිම තැනක් නැද්ද? මේ ලෝක සත්‍යයට හොඳින් සනීපෙට ඉන්න පුළුවන්. එක චූටි තැනක්වත් නැද්ද කියලා අහනවා. ඉතින් මහාන එහෙම එක තැනක් හරි තිබුණා මේ ලෝක සත්‍ය එතන ඉන්නවනේ. එහෙම තිබුණා නම් හරි තියෙනවා නම්. දැන් අපිට හොඳ එකක් හම්බුණා නම් අපි එතන ඉන්නේ එතනනේ නේද? ඒ හම්බෙච්ච නැති ඉඳ තමයි මේකට ආවේ. මේකෙත් හොඳ එකක් හම්බෙච්ච නැති බව හොඳටම ෂුවර් මේක ගෙවිලා වෙනසනේ. ඒකයි මහානේ. එහෙනම් මේ ලෝකේ එහෙම කිසිම තැනක් නැහැ. නැහැ කියලා බිමාත ගාලා ගොම කෑල්ලක් අරන් බෙන්නන මහණෙනි. මෙන්න මේ ගොම කෑල්ල තරම්වත් හොඳයි කියන්න පුළුවන් තැනක් මේ ලෝකේ නෑ.